නෑ නෑ මේවා දාලා උඹලා ආයි හිරේ යවන්න ඕනේ. නෑ අරයා මට 1500යි කියලා. මෙතන හිටපු එක්කෙනා. එයාත් මම පොඩ්ඩක් නේ කතා කරගන්න. මේ ඔයා රුපියල් 2000 දෙන්න කමන්නේ. මම වට්ටම. ඉන්නාඩි 10ක් විතර ඉන්න මාත් එක නවත්තගන්න. එන්න. යන්න. හරි ඉවෙන්ට් එකක් තියෙනවා වගේ නේ. බයිසිකල් සේල් එක. Hey yo, welcome to B2B channel. ඉතින් guys අද යනවා music video එකක් ලංකාවේ upcoming artist කෙනෙක්ගේ. අපි බලමු ඒ artist කවුද කියලා. ඉතින් එකටම ඒ artist කවුද කියලා බලන්න කලින් අපි පොඩ්ඩක් location එක ගැන බලමු. ඉතින් ඔයගොල්ලෝට පුරුදු location එකක්. ඒ තමයි වැල්ල පිරුණු රැල්ල ගහන ඔගොල්ලෝ හැමෝම දන්න බ්‍රවුන්ස් බීච් එක. මාර view එකක් තියෙන guys. ඉතින් අපි උදෙන් මාව වැඩේ පටන් ගන්න. දැන් වෙලාව 8:00 උදේ 8:00 ඉතින් අපි location එකේ ලස්සන shots ටිකක් කරනවා මේ location එකේ. අපි ඉතින් artist ආපුවාම ඒ වැඩ ටික ටක් ගාලා පටන් ගමු. ලස්සන shots ටිකක් එක්ක ලස්සන වැඩක්. එහෙනම් අපි ඉස්සරහට ගිහිල්ලා වැඩ ටික ලස්සනට පටන් ගමු. වැඩේ පටන් ගන්න කලින් අපි පොඩ්ඩක් බ්‍රවුන්ස් බීච් එක වටේ ඇවිදලා බලමු මොනවද තියෙන අයිටම්ස් අපිට මොනවද බලා ගන්න පුළුවන් සීන්ස් ටික කියලා. ඉතින් පොට්ටු කීයද? සාමාන්‍යයෙන් විනාඩි 10කට වගේ 1500 විනාඩි 10කට කිලෝමීටර් දෙකක් යනවා. අපිට මියුසික් වීඩියෝ එකක් තියෙනවා ෂූට් කරගන්න පුළුවන්ද ගිහිල්ලා? 1500 කට දුන්නොත් අපිට විනාඩි 10ක් විනාඩි 10ක් විතර ඇති. ඕකේ. දැන් ආටිස් එනවා. එයා ආවම වට හතරනවා මෙතන ඉන්නේ. බෝට්ට මොකක්ද තියෙන අරගද? රිල් පාඩක. අපිට රෝලක් කියන එකක් ගන්න බැරිද? හා? ඉල වැඩි. කීයද? බාගෙට 10000. හරි මම ඒක ආටිස් එක පොඩ්ඩක් කතා කරලා ඔයාලට කතා කරන්න. මෙතනට එන්නම් ආ. හරිද? මම පොඩ්ඩක් ආරිසාම කෙනෙක් කතා කරලා දැන් අපි යන්න බෑ හරිද? ඉතින් guys අපි බෝට් එක යන්න try කරමු මියුසික් වීඩියෝ එක shoot කරන්න. vibe එක ගන්න නියමයි ඔයගොල්ලෝට පේනවා. පට්ට vibe එකක් තියෙන්නේ. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු තා මොනවද අපිට ඉස්සරහට බලා ගන්න පුළුවන් කියලා බ්‍රවුන්ස් බීච් එකේ. ඉතින් guys මට නම් මෙතන හොඳට පුරුදුයි. මොකද මම පොඩි කාලෙත් මෙතන මාර විදියට ඇවිල්ලා තියෙනවා මෙතනට. ඉතින් ඒ වගේම මම ඉපදුණු ගම. ඉතින් විස්සාරට ගිහලා බලමු තා මොනවද අපිට දැක් ගන්න පුළුවන්. සුද්ධියෝ ඉන්නවා. ඒ වගේම තව තියෙනවා රුවල් බෝට්ටු. තව ඉන්නවා බෝට්ටු පදින අය. ඉතින් අපි බලමු මේ වැල්ල දෙක ඉස්සරහට ගිහිල්ලා මොනවද අපිට තව බලා ගන්න පුළුවන් කියලා ඉස්සරහදී. අවුලන්නේ එහෙම තමයි ලංකාවේ හැටි බ්‍රෝ. කොහෙන්නේ? ලේඩි nice to meet you. ප්‍රොඩියුසර්ත් වෙනවා කොහමද? එහෙමද? ඔව්. එයා දැන් මීගමේ බස් වලට ගිහින් විනාඩි 4ක් විතර ඇද්දි. ඔව් අවුට්ෆිට්ස් ටික ඕකක් තියෙන. තව එකක් තියෙනවා. තවත් තියෙනවා ප්‍රොඩියුසර් ගාවත් දෙයක් තියෙනවා. 4ක් තියෙනවද? 4ක් කියන්නේ සුදුත් ගෙනාවුවත් ගැලවිල්ලක් දාලා මොකක් කරන්නේ? එල. අපි මේ අපිට බෝට්ටුවක් ගන්නත් පුළුවන් හරිද? වාසි ෂොට් එකක් ගන්න පුළුවන් මම බෝට්ටුවේ ගියොත්. ගම අවුලක් නැද්ද? අවුලක්. එලකින් අපි පොඩ්ඩක් කතා කරගමු. අපි ඒකෙන් පටන් ගමුද ඒකටම? ඕනේ. මොකද දන්නවා? තව ඩිගෙන් 12 පැන්නාන් පස්සේ ලයිට් වැඩි. ඕනේ. දැම්ම පැන ගන්න හම්බුනොත් තරයට හොඳයි. එල්ල ගිරිය. මෙහෙම කරමුද එහෙනම්? ආ. අපිට බෝට්ටුව ලයින් කරන්න පුළුවන්. අර අතන තියෙනවා බම් මේ ග්‍රැෆිටි වගේ පොඩි ලුක් එකක් තියෙනවා නේද? ග්‍රැෆිටි ලුක් එකට. එන්න එතන ගහන්න පුළුවන්. ඊට පස්සේ අර ඈත පේන රුවල් සීන් එකේ තියෙන අර සුදු පාට සීන්. ඔව් එන්න එතනත් වාසි. එතන වයිට් ෂොට්ස් ආවොත් පට්ට ලුක් එකක් එනවා. මෙන්න මේ හරියට අපිට ගහන්න පුළුවන් ඔය වයිට් ෂොට්ස් ටික. මේ බිල්ඩින් එක අල්ලලා. එන්න මේ වගේ තාතල්ලා මෙතන මේ පොලිස් කියලා තියෙන්නේ.
මෙන්න මෙතනත් තාතල්. ඒක ඇතුළට යන්න නැතුව අරක සෙට් කරලා අපිට ගන්න පුළුවන් මෙතන. ඒකට බෝට් එකේ සීන් එකට බහිමු හරිද? අපි අරගෙන පොඩ්ඩක් අහලා බලමු සීන් එක. මේ අපි ඒක තමයි බෝට් රයිඩ් එකක් යන්න ඕනේ හරිද? ඉන්දිනාට 10ක් ගන්නවා 8කට යන්න ඕනේ. නෑ අරයා මට කිව්වා 1500යි කියලා. මෙතන හිටපු එක්කෙනා. එයාත් මම පොඩ්ඩක් එන කතා කරගන්න. මේ ඔයා රුපියල් 2000 දෙන්න කමන්නේ. මම වටන විනාඩි 10ක් විතර ඉන්නම් වත් එක නවත්තගමු. එන්න. යන්න. මොකද්ද බෝට්ටු? ඇතුලෙන් එකයි යනවා. අර තියෙන පල්ලිය සුදු පාට වලු බෝට්ටු වහලා ගාලා. එළගිරි. ඉතින් ගයිස් අන්න අතන තියෙන බෝට්ටුවේ තමයි අර සුදු පාටකද අර හරත් තියෙන්නේ? පල්ලෙහාටම තියෙන අර තියෙන අර පල්ලෙහා. පල්ලෙහා තියෙන්නේ නේ. නිල් එකනේ අනිත් තව සුදු එකක් තියෙන කොළ පාටත් එක්ක. එළගිරි. අන්න අර බෝට්ටුවේ තමයි අපි දැන් යන්නේ. ක්ලබ් එක විෂුවල් එක කරක්. ඔයාවත් දාමු ඈ මියුසික් වීඩියෝ එක හරිද? අපි පරිස්සමෙන් ගෙනියන්න ඕනේ. ඔව් පොයියේ පොඩි ළමයි ලොකුලමයි ඔක්කොම ගියප්පයි. මේ හදිස්සියක් නැහැ හිමීට යන්. හදිස්සියක් නෙවෙයි වීඩියෝ. හිමීට තමයි යන්නේ මේ පේපර් වල වැල්ලක්වත් නෑ ආසයි. ඕනම පොඩි ළමයට යන්න. ඔයාගේ බ්ලොග් ටික හැමදාම බලනවා ට්‍රැක් එක බලන්න කලින් බ්ලොග් එක බලලා ඇති. එතකොට ආතල්ලක් තියෙනවා හැදිච්ච ඉතින් දන්නවනේ. ඔව්. thank you. ටයිලගෙන් ගියගෙත් කරලා දිනවනේ. ඔව්. ඉතින් guys මේ තමයි ආටිස්ට් ඉතින් අප්කමින් ආටිස්ට් කෙනෙක්. ඉතින් මෙයාගේ මම හිතන්නේ පළවෙනි වැඩේ නේ ඔයාගේ. පළවෙනි වැඩේ ඔව් ගෑන් එකෙත් දාලා තියෙනවා. සෝලෝ channel එකෙන් දාන පළවෙනි වැඩේ. මෙයාගේ සිංගල් එකක් විදියට මෙයාගේ සෝලෝ එකක් විදියට එන පළවෙනි වැඩේ තමයි මේක. ඉතින් අපි සපෝට් එකක් දෙමු. ඉතින් අපේ මේ මියුසික් වීඩියෝ පටන් ගන්න එකටම බෝට් රයිඩ් එකෙන්. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා ඒ ෂූට් එක ලෑස්තිලා යමු ෂූට් එක පටන් ගන්න. ඉතින් බ්‍රෝ මොනවද කියන්න තියෙන අද දවස ගැන? එලගිරි සුපිරි වයිබ් එකක් තියෙනවා. ඩීඩුවේ අයියත් ඉන්න එකෙන්ම සෙට් වෙලා ඒ ඩයල් එක සෙට් කරලා දුන්නා බෝට් රයිඩ් එකක් යනවා දැන් එකෙන්ම සෙට් වෙලා ඉමු. එහෙනම් යමු අපි ෂූට් එකට. let's go. මේ බෝට් එකේ තමයි අපි යන්නේ ෂූට් එකක් යනවා හරිද? මෙයා මෙතන තියලා ගන්න පුළුවන්ද? පුළුවන්. මුහුදට ගිහලා නේ. ඔව් මුහුදට ගිහලා මම ඉන්නේ මෙතන. හරිද? මම මෙතන ඉන්නේ මෙයා මෙතන තියලා. කොණේ හරි තියලා මං ගන්න. අවුලක් නැද්ද? අර හතන කොනේ කොල්ලා වැටේද මුහුදට? දෙකෙන් පුළුවන් නැති අවුලක්. එළගිරි. මේ වටේම මාළුයි. ආ කියන උතන්ට යන්නත් පුළුවන් නේ. ඔව් ඒක තමයි. එතනට ඔයාලා මං කියන්නේ ආ වටේම මේ බෝට්ටුව ඕම වටේ කරකවන. අස්සන. සුපරි. ෆොටෝ ගන්න කියලා අස්සන දැන් දිනේ වටේ ඉතින් ගණන් වෙයි. ඉතින් ඔයගොල්ලෝ පේනවා nice view එකක් guys. මේ තමයි මීගමු. එළගිරි. උඩියලා මාරේ මාරේ. ඉතින් අපි බෝට් එකේ ෂොට්ස් ටික පටන් ගන්න යන්නේ. ඉතින් විනාඩි 10ක් විනාඩි 15ක් වගේ තමයි අපි මේ ෂූට් එක යන්නේ. ඉතින් අපි එනම් යමු ෂොට්ස් ටිකට ගිහිල්ලා ලස්සන බෝට් රයිඩ් ෂොට්ස් ටිකක් අපි අරගෙන මියුසික් වීඩියෝ එකට ඇඩ් කරමු. මේ වචනේ තේරුම තමයි මොකද්ද මේ වචනේ තේරුම මට කියන්න ඒක පැහැදිලි කරන්න පොඩ්ඩක් මොකද්ද මේ වචන? සාමාන්‍ය කෑෂ් පේපර් දෙන්න බඩු දෙම ගන්න. මොකද්ද අයියන්? කෑෂ් හහ මේ අතර දෙන්න ඕන මේ අතර බඩු ගන්න ඕන. අර මේ ණයට ගැනිලි එතකොට මොකද්ද කියන්නේ ඉල්ලංකාසියේ සීන් එක නෑනේ. එහෙම සීන් එකක් තමයි එතන කියන්නේ. එළගිරි. ඉතින් ඕගොල්ලෝගේ නම මොකද්ද? බෝට් එකේ නම මොකක් හරි තියනවද අපිට පෙන්වන්න ඕගොල්ලෝ කවුරු හරි ආවහම ඕගොල්ලෝ හොයන් එන්න වගේ? නිගම්බෝ බීච් කියලා දාන්න බීච් නිගම්බෝ බීච් මේක දිනේ අපි හැම කොහමද? මොකෝ වෙන්නේ? යාලා ප්‍රොඩියුසර්. අම්මාට සිරි. ඩයල් එකක් ඔය. නෑ අනේ වයස කීයද? දැන් 17යි 17 නම? ඇත්තනම අන් දිනේ දිම්සා ඔය ආටිස්ට් නේ වයි ස්ටේජ් නේම් එක මොකක්ද? ඩිනෝවි ඩිනෝ බීට්ස්. ඉතින් guys පොඩි ගොල්ලෙක් වයස කීයද? 17යි 17යි. wow. ඉතින් guys අනිවාර්යයෙන්ම දිනු නේ දිනු. දිලු නෑ දිලු බීට්ස්. ඩිනෝ ඔබ දිලු බීට්ස් කියන්නේ මල්ලි නෙමෙයිනේ. නෑ පොඩා ඒ වගේ ලුක් එකක් තියෙනවා. මොකද දිනෝ? ඩිනෝ DINO ඩිනෝ බීට්ස්. ඉතින් අය ඩිනෝ බීට්ස් ගේ channel එක හරි Instagram මම දාන්න description එකේ අනිවාර්යයෙන්ම කොල්ලට වැඩ දෙන්න upcoming dial ටිකක්. ඉතින් ඔවා හොඳ වැඩ ටිකකුත් කරන්න නැති කියලා හිතනවා. අනිවාර්යයෙන් කරාද? කලින් මොන හරි වැඩ කලින් කියන්නේ අපේ කරා ඉතින් වැඩ නම් කරලා තියෙනවා. ලොකුවට කියන්නේ ලොකු ආටිස්ට්ලාගෙන් සයිකෝයියත් එක්ක සයිකෝයි එරික්ස් කියලා එකක් තුනක් එක්ක. අනිවාර්යයෙන්ම ඩිනෝ ඇල්බම් එක තමයි. nice. ඉතින් අනිවාර්යයෙන්ම ඩිනෝ බීට්ස් නේ. ඩිනෝ බීට්ස් subscribe කරන්න ඒ වගේම
මොනාරි වැඩ තියෙනවා නම් කොල්ලට කියන්න. ඉතින් අපි අප් කරලා ගමු ලංකාවේ කොල්ලෝ. ඉතින් මෙතනත් ඉන්න පොඩි සෙට් එක. ඔයගොල්ලෝ වයස කීයද? සේරම 2005 සෙට් එකද? 2006 අම්මට සිරි 2006. ඔයා මල්ලි 2003. 2006. 8. අයකෝ සුනාමියෙන් පස්සේනේ සෙට් එකම. දෙසැම්බර් 26. ඔයගොල්ලෝ දන්නව හොඳට නේ සීන් එක. ඔයගොල්ලෝ වෙරළේද? ඒත් ගේම ගැහුවානේ. මෙහෙට ඉතන ලොකුවට වතුරක් ආවේ නැහැ. මේ ටික වතුර පාරක් නිකන් ආවා අරගෙනකන් ආවා. එතනින් පාරටත් දැම්මා. පාරටත් දැම්මනේ. පාරට දැම්මා හැබැයි ලොකුවට ඒ කියන්නේ මාරියා හැම ලොකුවට ආවේ නැහැ. වතුර පාරක් එහෙම ආවා පාර ගියා. ඉතින් guys කොල්ල සෙට් එක ලෑස්ති වෙනවා කොල්ල සෙට් එක ලෑස්ති වෙනවා. යා. මල්ලි හරිනේ. මේ මට එක්කෙනෙක් ඕනේ අතුලට. කවුද එන්නේ? වයනවද? එලගිරි. මගේ බෑග් එක ඔයා පරිස්සම් කරන් තියාගන්න ඕනේ. බෑග් පොතෙන් කියන්න කවුදක් නැහැ. කොහෙන්ද? එතෙන් කියන්නේ. නෑ මට මේක ඕනේ. අරන් යන්න ඕනේ. යා. බෑග් ඇස්ලා. කීයද දැන්නේ? තුන්දෙන. ඔයා දාගන්න එකට. ඔයා දාන්න එකටම. දාලා ඔයා පිටිපස්සට ගිහිල්ලා බෑග් එක තියාගන්න. හරිද? ආමල්ලි හදාගන්න. මල්ලෝ බෑග් එකම තියාගන්න. මල්ලෝ අතන් දැන් නෝනේ. මේ ඔයා වැටෙන්නේ නැහැ. 들어와 해 몸을 걸어해 비밀로 할게 네 부정과 죄 전부 드러내 자리 넌 보내 넌 감아줄게 네 본성과 뇌 බෝඩ් සොස් ටික අපි ගත්තා. next level සොස් ටිකක් තියෙනවා guys. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් අනිවාර්යෙන්ම. music video බලද්දී ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මොන වගේ සොස් ටිකක් දීලා තියෙන කියලා. ඉතින් පල්ලා description එකේ music video link එක තියෙනවා. ඉතින් අද අපිට බෝඩ් රයිඩ් එකේ support එක දුන්නා. ඒ වගේ නම මොකද්ද? Goldwyn. ඉතින් Goldwyn අපිට support එක දුන්නා. Goldwyn අය අපිට support එක දුන්නා. ඉතින් ඔයගොල්ලෝ bounce beach එක පැත්තේ එනවා නම් guys අනිවාර්යෙන්ම Goldwyn අයගේ බෝඩ් එකට ගොඩ වෙන්න අමතක කරන්න එපා. ඉතින් nice ride සොස් ටිකක් අපිට ගන්න support එක දුන්නා. අපි යමු පොඩ්ඩක් එහා පැත්තට ගිහිල්ලා මේ ෂූට් එක මෙතනින් ඉවර කරලා අපි යමු next shots ටිකට. එහෙනම් let's go. ඉතල බංකොලේ බකුල දිලා. විස්තරේ කියන්න බා. ඔයාගේ මොකද්ද විස්තර? ඔයාගේ බෝඩ් එකේ නම අපිට නම ගම. මගේ නම සිරි. මගේ නම් ටෙලිෆෝන් නම්බරේ තියෙනවා. ඕගොල්ලෝ එම්ටි නම් මගේ අංකයට කෝල් එකක් දාලා ඕනෙලාක එන්න. 077යි 74යි 20යි 967. මගේ නම සිරි. ආ කියන්න 0යි 070යි 74යි 20යි 967. 967. ඉතින් අද ඔයගොල්ලෝ මෙයාගේ ෆෝන් නම්බර් එක නෝට් ඩවුන් කරගෙන අනිවාර්යයෙන්ම ඇවිල්ලා ඩවුන්ස් බීච් එකට ආවහම අනිවාර්යයෙන්ම මගේ නම සිරි. බෝට් රයිඩ් එක යන්න අමතක කරන්න එපා. සිරිල් අයියාගේ නේ. සිරිල් අයියාගේ බෝට් රයිඩ් එකට ගොඩ ආලුත්ම බෝට්ටුව. ඕන කෙනෙක් ඉන්නවා නම් කෝල් එකක් දෙන්න. එච්චරයි. ඉතින් සතන බෝට් එක මුහුදට දාන්න අපි පොඩි සපෝට් එකක් දෙන්න යන්නේ. පොඩි වොල්ලෝ සෙට් එක. මේ පැත්තරද? ඔයාලා ටූර් එකක් ගියා නේද? ඔව්. හොඳයි. නියමයි.
ඉතින් ශ්‍රී ලංකා ෂොට්ස් ටික යන්නේ මෙන්න මෙතන. මොකෝ හිතෙන්නේ අපි සෑහෙන දුරට ඉවර මියුසික් වීඩියෝ ෂූට් එක ප්‍රෝ. එළම කිරි පට්ටවහලක් තියෙනවා ඉතුරු නැත්තරම. සියාල පට්ට වයිබ් එකක් දැනෙන්නේ. එළගිරි පට්ට බොක්කත් අය පිටු කියන්නේ. සෙට් එකයි මොනේද? දාතුරක් තියෙන්නේ. ස්ලිපර්ස් දෙක මෙතන ගයිස් එකක් දාගෙන යමු ඊළඟ ෂොට්ස් ටිකට. ඉතින් අපි ඊළඟ ෂොට්ස් ටික ගන්න යන්නේ මෙන්න මෙතන. පොඩි ස්ටෝරියක් ගහන්න පුළුවන් මෙතන බා. ඔව්. හරිද? යාළුවෙගේ සීන් එකක් කියනවනේ. යාළුව උඹව ඇබ්බැහි කරන පොඩ්ඩක් සීන් එකකට. ඒ කියන්නේ සිගරට් එකක් ගෙනල්ලා දීලා. උඹ ඒකේ කියනවනේ සීන් එක මොකක් හරි මේ. ඔව්. මෙතන ඉඳන් ඉන්නවා. මේ අවුට්ෆිට් එක සෙට් වෙන්නේ සෝටා ගාලා. නෑ සෝටා ගාලා උඹ ගෙදර ඉන්නවා ඉන්නේ. ඊට පස්සේ යාළුවෙක් ගෙන සිගරට් මුකුත් නෑනේ කලනවා. නෑ. යමු මොන්න. මොන්න කියමු. අයි වීඩියෝ අවුල නෑ මූ පැකට් එකක් ගේනවා කිව්වාද? කොහොම ගෙනාවේ නැද්ද? ජස්ට් එකේ ඉන්න බෑ. සිරාවන නෑ නෑ මේවා දාලා උඹලා ආයි හිරේ යවන්න ඕනේ. උඹලා දඩ නෙමෙයි කෙලින්ම යවන්න ඕනේ ඇතුළට. මෙන්න මුම් මේ. ඒ කවාර සිගරටුයි බීම එකපාරනේ මං එද්දිම කිව්වා ගේමුයි කියලා. මෙහෙම කරන්නකො හරිද? නෑ ඒ කරමු ස්ටෝරි එක ප්ලෑන් කරමු. හරිද? මෙහෙමයි සීන් එක. මෙතන ඉන්නවා මූ මෙහෙම ඉඳගෙන. මේ එන්න මේ සයිඩ් එකට. හරිද? පොඩ්ඩක් අර සීන් එක මූව ගමු අපි. කුඩ්ඩා වයිප් එකේ ඉන්නවා. මම කියන්න එපා. වවුනේ බං මූණ බලන්න කුඩ්ඩා කියන්න. හරිද? නෑ නෑ දැන් මම ඌව ගමු කියලා කිව්වේ ඌ පොඩ්ඩක් ඇත්ත විදියට ඉන්නවා. ප්‍රොඩියුසර් කෙනෙක්. කුඩු පෙනුමන්නේ ආ. ඌත් ප්‍රොඩියුසර් කෙනෙක්. අම්මට ප්‍රොඩියුසර්ලා අපි ප්‍රොඩියුසර්ම ගමු. හරිද? මූත් ප්‍රොඩියුසර්. මේ ට්‍රැක් එක ප්‍රොඩියුස් කරේ කවුද එතකොට? මූනේ. ඉතින් මූව ගමුකෝ. නෑ මූත් එක්ක එන්නේ. බල දෙන්න වරෙල්ලා. හැබැයි මූට ඔහොම ඔෆිෂියල් හරියන්නේ නැහැ. උඹ පොඩ්ඩක් ඉන්න ඕනේ. මේ මූව කුඩ්ඩාගේ කරු. මා කුඩ්ඩා කරලා. නෑ මූ හරියන්නේ නැහැ බා. මූ අයිහිසක නේ මූ හරියන පොඩ්ඩක් අර බෙන්ස් එකකින් බහලා පොඩ්ඩක් අර සීන් එකේ. පොඩි කොල්ල ඉතින් ගයිස් සීන් එකේ ඉන්නේ පොඩි පැටව සෙට් එක හරි මේ ටක් ගාලා වැඩේට බහමු. ඔයා ඉන්නවා මෙහෙම හරිද? මෙතන මං ඉන්න තැන මෙන්න මෙතන ඉන්නවා. ඊට පස්සේ දෙන්නෙක් ඇවිල්ලා සිගරට් එක. උඹ කියන එපා කිය. උඹ නවත්තලා තියෙන්නේ කියනවා. උඹ මෙහෙමයි ලිරික්ස් මුකුත් එන්නේ නැහැ. මෙන්න වෝකල් මුකුත් නැහැ. පාපා හොම කරනවා. ඊට පස්සේ ගණින් කියලා ඊට පස්සේ කළා ඊට පස්සේ උඹ තරහා ගිහලා ඕකේ කියලා ගන්නවා. ඔකල අදියන් කොහෙනම් කියලා. ඒ උඹ කියපන් ප්‍රශ්නයක් නැහැ. ඒවා මියුට් වෙලා ඉන්නේ සේරම. අදියන් කොහෙනම් කියලා ගන්නවා. ඊට පස්සේ අරගෙන උඹ ගහලා ඊට පස්සේ උඹ අරක අමතක කරනවා. අර ඒ කියන්නේ අර මුලදී තරහා සීන් එක අමතක කරලා ආ chat එකේ සීන් එක කරලා ඊට පස්සේ කාම ලෝකෙක එන ඩ්‍රග් සීන් එක ට්‍රැක් සීන් එක ඉන්නේ. උඹ එතන කියනවනේ අයියත් ගේම ගැහුවා එහෙම සීන් එකක් කියනවනේ. ඒත් උඹ ඉන්නේ නිකන් අර වෙන ට්‍රැක් එකක ඔව් වෙන ට්‍රැක් වෙන ට්‍රැක් එකේ උඹ ඉන්නේ. ඒ වගේ කවන ලස්සනයි බා. පොඩි ස්ටෝරියක් තමයි ඇති. මෙතන ගහන්න පුළුවන් අපිට ඒක සීරියස්ලි. දැන් ඕනේ සිගරට් පැට් එකක් ඕනේ. එච්චරයි. ඒක ගනි. පැට් එකක් ඕනේ. ඕකට සිගරට් දාලා ගනි. වාසි උඹ මීටරෙන් හිටියනේ. මේ ලස්සනට කඩපු එක. හරි. ලෝ බජට් තියෙනවා. ලෝ බජට් අන්නේ කොල්ලාද? නයිස්. මැන්චෙස්ටර්. අම්මට සිරිනේ තියෙන. අපිට මේකම ක්ලෝස් අප් එකක් දාලා ගන්න පුළුවන්. ඔය කොහේ හරි සයිඩ් එකෙන් තියන්න බිමින්ම. මල්ලි ඕවත් වැටෙනවා මල්ලි මේ වයිට් ෂොට් එකට මෙහෙට මෙහෙ පේනවා. ඔව් ඔන්න ඔතනින් තියන්නකෝ. හැබැයි මෙහෙමයි. ඔතන බලන්න පොඩ්ඩක් මේ මල්ලි ඩිස්මිස් වෙයි ඈ බඩු ටික. කවුරු හරි කාටද මේ මෙන්න මෙතන මම ෂොට් එක ගද්දි මං කියන්නම් හෙට මෙහෙට වෙන්න කියලා. මල්ලි ඔයා මෙහෙමයි දාන්න ඕනේ. ඔයා නෙමෙයි. ඔයා නැචරල් ඔයා කැම්බේ හරි දැන් එපා. ඔයා මේ ඉන්නේ දැන් ගෙදර ඇවිල්ලා මූගේ. පත්තරන්න බා. දැන් ආයෙන්නු. ඔයා දැන් එනවා ඇවිල්ලා පෙට්ටි දික් කරනවා. මේ මම හරිද මේ මම කුට්ටා හරිද? ඔබ ගනින් මෙතනින් සිගරට් එක. ෂොට් එක දෙපා. ආසාවමනේ මුලින්ම දෙන්න නෑ. ආයෙ ගමු. ආයෙත් ඔයා යනවා ඊට පස්සේ මම බලින් කරනවා. දැන් ගන්නේ සිගරට්. නෑ බං. බැනලා. හරි කමන්නේ නැහැ කියලා.
1 3 2 1 අයියෝ බලයන් බහුත් යන්න මොනවා ගමන් නැදිය නෑ කියලා ඔහොම කරා ඒතරට මම තේරෙන්නේ ඔබ කැමැත්තෙන් ගන්න කියලා 3 2 1 බය බලයන් බා ඊළඟට බලය එක්ක ගමන් නැදිය Yo, kawan balen bro. Bahuto, kiwane, ikai ba. Kiwane. ඉතින් දැන් කමන්න නැහැ Kamane kodiyango. පාර ඔළුව මෙයා කරගෙන එන්න ඕනේ කියලා එහෙමයක් කියන්න ඕනේ. ඔබ නිකන් ඒ කියන්නේ මේක ඕකල්ලේ නැහැ නේ. ඒ උඹ ගත්තේ මරු. මේ පොඩ්ඩක් බැනලා ගන්නවා. කියලා ගන්නවා. මුගුණෙන් පෙන්නම් කටින් කියන්න එපා. හරිද? ඒ තෝ ඔන්න Ayo balen ba. Kai ba. තලු කර තලු. Bebe baleyango. Kai ba kiwane ba bang. Te wara kiwane. Ekko kamane diyango. ඔයා පැත්තට. හරිනේ මොවර කුඩා. අපේ සුද්දා. ඒක කුඩා දැන් බ්‍රෑන්ඩ් එකක් ඔය දන්නවද? ලක්ෂ ගණන් හම්බ කරන කුඩා. ඔන්න දැමල්ලි මල්ලි අන්න. ඔය එන්න ඕන අරහිනා. Barina. නයි ෂොට් එකක් එන්නේ. Barina එකමද? කලින් එකමයි. Bare ene එක දෙන්න. ඔයා ලෑස්තිද? ලෑස්ති නම් කියන්න. ඕකේ. ඔයා ඉන්නේ ෆෝන් එක ඔබ 3 2 1 ඔයි ඉතින් බලයන් හුත්තු යන්න කිව්වනේ එක බා. නෑ බං ඉතින් උඹ ගන්න නෑ මූවා සිගරට් එක මූ දෙන්නේ කියනවා අයියෝ දැන් ඔයාගේ අත එන්න ඕනේ සිගරට් එක මෙතන තියෙනවනේ ඔයා මල්ලි ඔතනින් දෙන්න මූණ ගිනි පෙට්ටි දෙන්න හරිද දැන් ඔයා විතරයි පේන්නේ ඔයා ලෑස්ති කියන්නකො කොල්ලෝ ඔයා මම කැම් එක ගැන හිතන්න එපා ඔයා නෝමල් ගිනි පෙට්ටි ගන්න හරිද 3 2 1 නෑ ඔයා ගිනි පෙට්ටි ඉන්නවා මම ඉල්ලනවා. ඔව් ඔන්න ඔහම මෙහෙම කරන්න. නෑ බජි අර වහක බලන් ඉදි ඌට මේ වටේ මැස් නෑනේ ඔන්න සිගරට් නෑ ඔබ සිගරට් එක ගහගනින් එක්කෝ හැබැයි ඔය ෂොට් එක මට තියාගන්න ඈ ඊළඟට මම ගන්නවා තුඹ සිගරට් එක ගහන් ඉන්න ඕනේ ඔව් ඈ. සිගරට් එක ගහන් අනේ ගහන් ඉන්න එක මම ඔන්න ගත්තා බල නෑ බා සිගරට් දාන පෙට්ටිය පිටිල්ල පිටිට දැම්මම හරිද හරි මෙන්න 3 2 1 රෝස් සිගරට් එක ගම කටේ නියමයි පොඩ්ඩේ ඔබ මේ අතේ මේ මෙහෙම කරන්නේ නැයි අනිකන් හිටියේ. බං නිකන් නෝමල් ඉඳපන් ඔය සිගරට් මේ ගිනි වෙස්ටි ඊට පස්සේ ඉහම කො සිගරට් එක පොඩ්ඩක් මෙහෙට දික් කරලා තියාගන්න ඕන ගියා නයිස් ඔන්න 3 2 1 ඩිස්කල් බෝඩ් එකේ නේ සිගරට් පොඩ්ඩක් ඉස්සරහට අත ඔය අත ඉස්සරහට තේල් තකුස්සලා තියාගන්න ඕනේ ඔබ මේක මුඩ මේක පේනවත් එක්ක නෑ හරි මම. ඔන්න කොහොමද බා ඔබ මුඩ දික් කරගෙන ඉන්න බා නෝමල් එක මෙහෙම තියන් ඉඳපන් සිගරට් අනින් නිකන් අර ගහන් ඉන්නවා. ඔන්න හොදියා ඊළඟට දැන් ගිනි වෙට්ටි ඉල්ලපන් ඉදි බැටරිය. නෑ බං මොකද්ද බං නෑ, ගිනි වෙට්ටි ඉල්ලම කටින් නෑ, කියන්නේ හරි. මෙහෙම කරපන් මේ අතින් බං මේක. ඔන්න 3 2 1 ඉච්චර ඕනේ නැහැ බම් මෙහෙම කර කර බයි වැඩි හිතන්නේ ගිනි පිට දියන්කෝ පොඩ්ඩක් තියන්කො. එච්චරයි මල්ල පස්සරෙන් පොඩ්ඩ කෝ සිගරට් එක වම දේ බං මගේ ඔන්න 3 2 1 ගිනි පිට නියමයි ඔබ අරුම සිගරට් එකට ගහගෙන කට ගහන්නේ පත්තු කරන්නේ. ඒ පතුරෙන්ද බා ගිනි ගුලි එකක් පත්තු කරන්න එළගිරි මේක දැම්මම ඒක විතරක් ගන්න ඕනේ නිවන්නකො ඒ ෂොට් එක මරු උඹම සුද්ධිය දිහා බලා ඉන්නවද ඒ ෂොට් එක බලපන් අපරාධේ බං ඒක උක්කනවාලයි මේ පැත්ත මගේ දිහා බලපන්කෝ මොකද බලපන් ඈ අර අපරාධේ කොහෙද ඕද කැලලා බලනවා. එක සීන් එකේ ඉඳපන් ආයෙ සිගරට් එකක් දෙන්න මට. අර විදිහට සිගරට් එක තියාගන්න කොල්ලෝ මල්ලි ඔන්න හොම්මම ලස්සනට ගහපන් නියම ෂොට් එකක් කියන මට අරන් ලස්සන එක කොල්ලෝ ඔය රෙඩිද තාම ගහන්න එපා ඔබ මොකද කරන්න ඕන කියලා දන්නවනේ සිගරට් එකට ගහන්න ඕන මගේ දිහා බලන්නේ. මුදියා බලන්න. ඔව් 3 2 1 ගත්තා කටේ ගහගන්න කොහොමද නියම
කටේ ගාව හැබැයි ඔබ මේ සිගරට් ළඟට ගෙනිච්චන යන ඕන්න බොකු මන් දන්නේ ඔබ හවසට කරන්නේ නැහැ මට ඕනේ බං තව වයිට් ෂොට් එකක් මල දෙන්න විතරක් ඉන්න මම ගත්තා මේ කේක් එක හරිද මල්ලි ආ දැන් එන්න ඕනේ මෙතන ඉඳන් එන්න අර විදියට සීන් එක ඒ සීන් එකමනේ යන්නේ ඒකමයි සේම් හරිද 3 2 1 අපර අර බිල් ඉන්නේ ආවුවා 3 2 1 හතියදී ඔමි හරිද 3 2 1 ගත්තා ආදිත වර්තමානයේ පකද යාවින තල්ලුත් වලේ දුනා මෙතර ඔල පාත්‍රා මුලින් ටෙන්ෂන් නෙමෙයි අපි මෙතන ෂොට් ටික ඉවර කරලා දැන් අපි යනවා අන්න අර පැත්තට එක වගේ අයියේ 1 2 3 ඒ ලෙවල් ක්ලාස් යන්නේවනේ මේකද තියෙන්නේ මේක ගන්න ඕනේ නෑ නෑ එහෙම නෑ එහෙම ඕකේ වෙච්චාම ලේසි පොඩි පොත්තුනයි දාගන්න තියෙන්නේ යනවා අරව ලොකුයි නෑ බෑග් එක කොහෙන්ද ඒ කියන්නේ එකම තැනින්ද ගත්ත කට්ටිය එහෙනම් දැන් ගොඩක් කඩවල ආ ඕක ඔය කාලයකට එහෙම දිනනනේ ආ බා ඔබම එල්ලන් ඉන්න තුනක් හරුලන් 1යි 4යි එකක් මෙතන අවුලෙන් එහා පැත්තට ගියා දාගත්තා ඔයාලා කළු පාට පයිසම ඔව් බං අතනෙන් එහා පැත්තට අවුලෙන් නැහැ ඔයි තිසේ ඒ අතනෙන් එහා පැත්තට බැස්ස දාගත්තා නෝ අර උඹ පොඩ්ඩක් වර මන්ද නෑ මන්ට මාරු කරන් වරේ අබේ හොතර මෙන්න මෙහෙම හොතර මොනේ මේක මල්ලි ඔක වහන්නකො මම 3 2 1 කියලා මෙහෙම ගන්නවා ට්‍රැක් එක ඕනේ මල්ලි වහන්න ඔන්න ගත්තා 3 2 1 යාගෙන් නෑ අම්මමගේ ළඟ ඉන්න කියන්නේ පින්තූරයක් තියම්මගේ ළඟින් බදාගෙන තදී මම මෙහෙම ඉන්නේ හරිද ඔයා මේක වලක් කියන්නේ කරා ඉතින් මම 3 2 1 කියලා මෙන්න මෙහෙම එනවා හරිද ඒකට ඔයා ගොඩාක් කියන්නේ නැහැ චූට පාත් වෙනවා කියන්නේ නෑ නෑ ලඟ වෙනවා අන්න ඔය ගානට කියන්න ඕනේ ඉතින් guys තාමත් මියුසික් වීඩියෝ එකේ ෂූට් එක ඔන්න ඉවරයි ඉතින් දැන් තමයි ඉවරනේ ඉතින් තාමත් කියලා කියන්නේ මියුසික් වීඩියෝ එකේ ටයිටල් එක ඉතින් අද ෂූට් කරපු මියුසික් වීඩියෝ එකේ අයිතිකාරයා තමයි මේ ඉන්නේ බ්‍රෝ ඔය නම මොකද්ද මම නම ටීසර් එකෙන්ම මොකෝ වෙන්නේ අපි දැන් කරා අපි ෂූට් එක කරා පිටු බෝයි අය එලගිරි අය කරා නිකම් පිට් සයිඩ් එක ඉන්නේ බ්‍රවුන්ස් බීච් දාලා ඉන්නේ කොල්ලෝ ටික ඔයා කොයිද මල්ලි මම ගෙලින්ම රාජීරියයි ඔයා රාජිකේරිය එතකොට ඔයා ගම්පහ ඉතින් මේ ගම්පහ කොල්ලේ වයස කීයද 17යි 17යි ඔයා ඒ කියන්නේ ඔයා නේද මේක මොකද්ද කරේ ප්‍රොඩියුස් කරේ මෙයා තමයි ප්‍රොඩියුසර් නම ඩිනෝ බීට්ස් ඩිනෝ බීට්ස් තමයි මෙයාගේ බ්‍රෑන්ඩ් නේම් එක ඉතින් ටයිටල් එක ඔයගොල්ලෝ පුළුවන් මෙයාව කොන්ටැක්ට් කරගන්න ඔයගොල්ලෝ ට්‍රැක් එකක් තියෙනවා මිස් මාස්ටින් ද ප්‍රොඩියුස් ද ඕන මිස් මාස් කරන්න හරි එහෙනම් ප්‍රොඩියුස් කරගන්න පුළුවන් ඔයගොල්ලෝට ඉතින් අනිවාර්යයෙන්ම යන්න පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා මෙයාගේ විස්තර ටික ඉතින් මෙයාව කොන්ටැක්ට් කරගන්න ඒ වගේම ඉන්න තව සෙට් එකක් ඉන්නවා ආද සපෝට් එක දුන්න සෙට් එක මගේ බෑග් එකේ එල්ලලා ඉන්න කොල්ලා ආපු වෙලෙද නම මොකද්ද රත්මලානේ අභිමාන රත්ම නෑ නම ඇහුවේ නම කිව්වත් නැහත් රත්මලාන නෑ අභිමාන ඉතින් අභිමානවත් කොල්ලෙක් ඉතින් වයස 17 යකෝ මේ සේරම පොඩි පැටව සෙට් එකක් ඉන්නේ නේ එලගිරි thank you ඊළඟ අම්මාට සිර සීන් එකේ ආවේ සීන් එක ආවා ඔයා රැප් කරනවද බ්‍රෝ අප්කමින් එන්න බලනවා එලගිරි thank you අද ආවට සපෝට් එක දුන්නට අපේ කොල්ලෙක්ට thank you appreciate it ඉතින් ඔයාගේ නම මොකද්ද මගේ නම ඩිලුස් ස්ටේට් නේම් එක ඩිලුස් ටියොන් කියලා දාලා ඩිලුස් ටියොන් ඩිලුස් ටියොන් පොඩ්ඩක් කියන්න පුළුවන් නම එලගිරි කොල්ලෙක් ඉතින් තව කොල්ලෙක් ඉන්නවා මෙයා හිටිය අද චරිතයකට ඔයගොල්ලෝ බලන්න පුළුවන් මියුසික් වීඩියෝ එක අනිවාර්යෙන්ම බලපුවාම මෙයා ඉන්නවා මියුසික් වීඩියෝ එකේ චරිතයකට ඉතින් එලගිරි කොල්ලෝ ටිකක් බ්‍රෝ ඔයාගේ නම මොකද්ද මං ගිම්හාන් මං ප්‍රොඩියුසර් කෙනෙක් අම්මාට සිරි පොඩ්ඩක් ලැජ්ජයි වගේ කොල්ලා බිම්වලා කතා කරා මුණ දෙන්නේ නැහැ වැඩි සමාජයට මුණ දෙන්නේ නැහැ කොල්ලා බය ඉන්නේ සීන් වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් ඉතින් ඔයගොල්ලෝ මියුසික් වීඩියෝ බලපුවාම ඉන්නවා ගිම්හාන් ඉන්නවා මියුසික් වීඩියෝ එකේ අනිවාර්යෙන්ම යන්න
එහෙනම් අනිවාර්යෙන්ම ගිහිල්ලා එකෙන්ම හිප් හොප් වල සුපිරි වීඩියෝග්‍රාෆර් කෙනෙක් තමයි highly recommend. thank you guys. එහෙනම් guys යන්න පල්ලෙහා description එකට ගිහිල්ලා music video එකේ link එක තියෙනවා. music video එක බලන්න. ඒ වගේම අපේ කොල්ලට support එකක් දෙන්න අමතක කරන්න එපා. music video එක බලලා music video කොහොමද කියලා comment කරන්න, share කරන්න, like කරන්න, අනිවාර්යෙන්ම support එකක් දෙන්න, sub කරන්න අමතක කරන්න එපා channel එක. එහෙනම් අද අපි සමු ගන්නවා. ඇත්තට ලංකාවේ වැඩ අපේ කොල්ලට support එකක් දෙන්න. එහෙනම් ජය වේවා. ජය වේවා.